අද කතා කරන්නේ අපොස සාමාන්‍ය පෙළ විද්‍යා විෂයට අදාළව භෞතික විද්‍යාවට අයත් වන සරල රේඛීය චලිත පාඩම. එතකොට මේ සරල රේඛීය චලිත පාඩමෙන් කතා කරන්නේ වස්තුවක චලනයට අදාළව භාවිතාවට එන වස්තුවක චලිතය විස්තර කරන රාශි සම්බන්ධ. එතකොට වස්තුවක් චලනය වෙනවා නම් ඒ වස්තුවක් එක තැනක ඉඳන් තවත් තැනකට අපි හිතමු කොහොම මාර්ගයෙන් ගමන් කරනවා කියලා. එතකොට වස්තුවක් මේ A ලක්ෂණය B ලක්ෂණයට ගමන් කරනවා කියලා ගමු වස්තුවක්. එතකොට මේ වස්තුව A ලක්ෂණ B ලක්ෂණයට ගමන් කරන්න පුළුවන් මෙන්න ඕනම A ලක්ෂණ නම් පටන් ගන්න දුර ගෙවාගෙන යනවා. ඒ කියන්නේ A ලක්ෂණ B ලක්ෂණයට යම්කිසි දිගක් A ලක්ෂණ B ලක්ෂණයට වස්තුවක් යම් මාර්ගයක යම් පදයක ගමන් කරනවා. එතකොට මේ ගමන් කරන මේ පදයට කියනවා අපි දුර කියලා. වස්තුවක් ගෙවා ගිය ගමන් මගේ දිග. ඒ කියන්නේ මේ තියෙන්නේ AB මේ තියෙන්නේ වස්තුව A ඉඳන් B ට ගමන් කරන්න කියපු මේ පදය මේ පදයේ දිග තමයි අපි දුර කියලා කියන්නේ. දුර කියලා කියන හොඳට මතක තියාගන්න. දුර කියලා කියන අදිශය. අපි දුර ගමනින් ගන්න සම්මතය කියනවා මීටර. ඒ වගේම දුරත් එක්ක කතා දුර කියන රාශිය කතා කරද්දී අපිට ඊළඟට වැදගත් වෙන රාශිය තමයි විස්ථාපනය. විස්ථාපනය කියලා කියන්නේ වස්තුවක් යම් ලක්ෂයකින් තවත් ලක්ෂයකට ගමන් කිරීමේදී එම ලක්ෂ දෙක අතර කියන්නේ ආරම්භක ලක්ෂය අවසාන ලක්ෂය අතර තියෙන කෙටිදම දුර තමයි විස්ථාපනය කියලා කියන්නේ. විස්ථාපනයේ දුරේ වෙනස එක. දුර කියලා කියන්නේ යම් ලක්ෂයකින් තවත් ලක්ෂයකට ගමන් කරන පතයේ දිග. ඒ විස්ථාපනය කියලා කියන්නේ ඒ අදාළ ලක්ෂ දෙක අතර නැත්නම් ඒ අදාළ ස්ථාන දෙක අතර තියෙන කෙටිදම දුර තමයි විස්ථාපනය. විස්ථාපනය කියන්නේ දෛශිකය. දෛශිකය කියලා කියන්නේ විශාලත්වයක් හා විශාලත්වයක් දෙකම පවතින රාශිය. එතකොට විස්ථාපනය ගැන කියන්නේ නැත්නම් විස්ථාපනයේ ඉදිරිපත් කරලා අනිවාර්යයෙන්ම එයාට අදාළ ඒ කියන්නේ විස්ථාපනයේ දිශාව දක්වන්න ඕන. හරි ඒ කියන්නේ අපි උතුරට සාපේක්ෂව දිශාව දැක්වුවා නම් හරි. එතකොට විස්ථාපනය දිශාව සහිතව දක්වන්න ඕන. ඊට පස්සේ ඊළඟ රාශිය තමයි වේගය. වස්තුවක වේගය කියලා කියන්නේ දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඕනම දෙයක ශීඝ්‍රතාවය කියලා කියන්නේ කාලයත් එක්ක දරන අනුපාතය. දුර කියලා කියන්නේ අදිශයක්. එතකොට අදිශයක් නෙදීම අදිශයක්. අපි ආය හම්බෙන්නේ වේගය කියලා හම්බෙන්න ආවෝ අපිට අදිශයක්. වේගයේ සම්බන්ධයකට තමයි ms කියන එක තප්පරයට මීටර. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් හරි වස්තුවක් එක තැනකින් ඉඳන් තව තැනකට එක එක වේග වලින් ගමන් කරලා තියෙනවා නම් අපිට ගන්න පුළුවන් එයාගේ මධ්‍යක වේගය නැත්තම් සාමාන්‍ය වේගය ගන්න පුළුවන් අපිට. එයා ගියපු මුළු දුරවල් වල එකතුව බෙදනවා. එයාට ඒ මුළු දුර ගණන් කිරීමට ගත වෙච්ච කාලය බෙදුවම අපිට හම්බ වෙනවා මධ්‍යක වේගය නැත්තම් සාමාන්‍ය වේගය. ඊට පස්සේ අපිට හම්බ වෙනවා අපි කතා කරේ දුරත් එක්ක වේගය. එහෙනම් අපිට හම්බ වෙන ඊට පස්සේ විස්ථාපනයත් එක්ක ප්‍රවේගය. ප්‍රවේගය කියලා කියන්නේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ විස්ථාපනය වෙදීම කාලය. එයාගේ ඒකත් ms කියන එකම තමයි. හැබැයි එයා දෛශිකය. මොකද දෛශිකයක් තමයි අපි අදිශිකයෙන් බෙදන්නේ. එතකොට අපිට ආපහු හම් වෙන්නේ දෛශික රාශිය. ඊට පස්සේ අපිට හම් වෙනවා ත්වරණය. ත්වරණය කියලා කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. ඒ කියන්නේ අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරලා එයාව බෙදනවා කාලය. එතකොට අපිට හම් වෙනවා ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එයා දෛශිකය.